හායි යාළුවනේ අපේ channel එකට ආදරෙන් පිළිගන්නවා. මේ අපේ තායිලන්ඩ් ටුවර් එකේ දෙවෙනි වීඩියෝ එක. පළවෙනි වීඩියෝ එක ගෙනල්ලා දෙවෙනි වීඩියෝ එක ගෙන්න ටිකක් කල් ගියාට sorry. මේ අපි පුකේට් වල ගත්ත වීඩියෝ එකක්. කලින් වීඩියෝ එක බලපු අයට මතක ඇති අපි කියපු තැන. අද අපි පුකේට් වල ඉඳලා බැංකොක් වලට ඇවිල්ලා බැංකොක් වලදී මොනවද කරේ කියලා තමයි කතා කරගෙන යන්නේ. පේනවනේ මේ වීඩියෝ එකේ මට පේනන්නත් බෑ ළමයි. බැංකොක් වල ඉතින් ඇත්තටම ගොඩක් ලස්සන පන්සල් තියෙනවා. ඇත්තටම තේරවාදී බුදුදහම තියෙන නිසා අපිට ගොඩක් සමීපයි. ටිකක් කොටගවුමක් ඇඳගෙන ගියපු නිසා මට පන්සල ඇතුළට යන්න හම්බුනේ එයාලා දුන්න ඇඳුම ඇඳගෙන. ඒ නිසා ඔයාලා පන්සල් වලට යනවා නම් ටිකක් දිගට ඇඳගෙන යන්න. මොකද අපේ ලංකාවේ වගේම තදයි එහෙ නීතිත්. එයාලගේ ගාථා ඒ හැමදේම අපේ ගාථා වලට ගොඩක් සමානයි. උච්චාරණ වල චූටි වෙනස්කම් තිබ්බා. ඔයාලට පේනවනේ ඒ පන්සල් කොච්චර දියුණුද කියලා. ඇත්තටම ලංකාවේ පන්සලකට සාපේක්ෂව ඒ පන්සල් ගොඩක් විශාලයි. ඒකෙම තේරෙන එයාලගේ බුද්ධ ආගමට තියෙන භක්තිය මොන වගේද කියලා. ලස්සනයි නේද? ඉතින් මේ බිත්තිවලත් ඇත්තටම ලංකාවේ පන්සල් වලට ගොඩක් සමාන විදිහට මං හිතන්නේ ජාතක කතා එක ගොඩක් චිත්‍ර ඇඳලා තිබ්බා. මේ පන්සලේ අපි ගියපු මේ පන්සලේ අර තාප්පේ වගේ තමයි මේක තිබ්බේ වුණාට මුළු පන්සලම වට කරලා මේ වගේ බුද්ධ රූප තමයි තිබ්බේ. මේ පන්සල් ඇත්තටම හරිම අති විශාලයි. පොඩි පන්සල් තිබ්බෙම නැති තරම් අපිට හම්බුනේම නැති තරම්. මේ අපි ගිය මේ ඒ පන්සලම තමයි. ඔයාලට පේනවා මේ පන්සලේ කොහොමද විශාලත්වය කියලා මේ වීඩියෝ එකේ. අපි එදාගේ ඉරිදා දවසක එදා තමයි මෙයාලා ගොඩක් පන්සලට එකතු වෙනවා. හැම ඉරිදාම පන්සලට එකතු වෙලා එයාලා අර අපි පොයට එකතු වෙනවා වගේම දවල් 12ට වගේ ගාථා කියනවා. එයාලට ගාථා කියන පොතක් තිබ්බා හැමෝටම. ඒ වගේම මම දැක්ක විශේෂ දෙයක් තමයි පන්සල් හරිම පිරිසිදුයි. මේ අපි කියපු දෙවැනි පන්සල. මේ පන්සලේ ඇතුළට යද්දිම මේ ගුහාවක් වගේ එකක් ඇතුලේ ගල්ලෙනක් වගේ එකක් ඇතුලේ මේ බුද්ධ රූපයක් තිබ්බ. හැබැයි මේ ගල්ලෙන මේ ඇත්තම ගල් නෙමෙයි තිබ්බේ. මං හිතන්නේ බැංකොක් වල මට හිතෙන්නේ ඇත්තටම පන්සල් වලට යන්න නැත්තම් තේරුමක්ම නැහැ. එච්චරට ඒ පන්සල් දියුණුයි, එච්චරට ලස්සනයි. බෞද්ධ අපි නොගියොත් තේරුමක්ම නැහැ බැංකොක් ගිහිල්ලා පන්සලකට. මේ ඒ පන්සලට ඇතුල් වෙන තැන පේනවනේ කොච්චර ලස්සනද කියලා. ඇත්තටම පන්සල් විශාල ප්‍රමාණයක් බැංකොක් වල තිබ්බා. මේවා හරි ලස්සනට යාලා නඩත්තු කරගෙන යනවා. පිටරට අයගෙන් මෙයාලා ටිකට් එකක් ගන්නවා මේ පන්සල් වලට ඇතුල් වෙන තැන. මට මතක විදියට මේ පන්සලේ ටිකට් එක එක්කෙනෙක්ට එයාලගේ බාත් වලින් 100ක් වගේ තමයි මට මතක විදිහට. ගහලා තියෙන බාත් 100ක් එක්කෙනෙක්ට. මේ පන්සල මේ උඩට නගින්න තියෙනවා. ලොකු පඩිපෙළ නැගගෙන ගිහින්
මෙන්න මෙතනට තමයි අපි නැගගෙන එන්නේ. ඇත්තටම හරිම සමීපයි. ඉතින් අපිට අපේ රට වගේ දැනෙන ෆීලිං එකක් තමයි මේ වගේ මේ තායිලන්තේ පන්සල් වලට ගියාම අපිට අර අපේ රට වගේම තමයි. ඔයාලට මේ පේනවා ඇති මුළු බැංකොක් නගරයම මේ පන්සලට ලස්සනට පේනවා. ඒ රටේ මිනිස්සුන්ගේ බුද්ධ ආගමට විශාල ලැදිකමක් තියෙනවා. ඒ තැන් වලට ඇවිල්ලා තියෙන විදිහ හරිම සංවර විදිහට යාලා එනවා. මේ වගේ මේ හැබැයි බැංකොක් වල ගොඩක් පන්සල් වල පිටරට අයගෙන් පිරීලා තියෙනවා. ගොඩක් එනවා විදේශිකයෝ. මෙතන ධාතු වගේක් තැන්පත් කරලා තිබ්බා. ඇත්තටම හරි පුදුමයි නේද? ඇත්තටම ඔයාලට හිතාගන්න බැරුව ඇති නේද ලංකාවද තායිලන්තෙද කියලා. ඇත්තටම ලංකාව වගේම ෆීලිං එකක් තමයි ළමයි එතනට ගියාම එන්නේ අපිට. වෙන රටක් නේ කියලා හිතෙන්නේ නැති තරම් අපිට හරි සමීපයි. ඔයාලට පේනවා ඇති පිරිකරක් තිබ්බා. පිරිකර පූජා කරනවා කට්ටිය. මේ ඉඳගෙන ඉන්න අය පිරිකර පූජා කරනවා. ඊළඟට යන්නේ මම තායිලන්තයට ගිහිල්ලා ගියපු ලස්සනම පන්සලට. අනේ මේ නම් නම් ටික ප්‍රොනවුන්ස් කරන්න අමාරුයි. මම ඒ නිසා ඔයාලට අර වගේ දාලා තියෙන කොතනද කියලා තැන කොතනද කියලා. මේ පන්සල නම් හරියම ලස්සනයි. චෛත්‍යවලද මොනවද කියන්න දන්නේ නැහැ. ගොඩක් අති විශාලයි. ඔයාලට පේනවා ඇති මගේ සයිස් එකත් එක්ක මේ චෛත්‍යවල කොච්චර විශාලද කියලා ඒවා. ෆොරිනර්ස්ලා ගොඩක් ඉන්නවා. තව දෙයක් කියන්න ඕනේ මේ පන්සලට යන ළමයි එක්කෙනෙක්ට මට මතක විදිහට බාත් 300ක් ටිකට් එක ටිකක් ගන්නවා. මේ පන්සලේ මේ වගේ සැතපෙන පුදු පිළිමයක් තිබ්බා. මාරම දිගයි. මම දන්නේ මේ දිගම සැතපෙන පුදු පිළිමයද එහෙම කියන්නේ ඇත්තටම මම හරියටම දන්නේ හැබැයි මේ පන්සලට ගොඩක් ෆොරිනර්ස්ලා ගොඩක් ඇවිල්ලා තිබ්බා. අනිත් පන්සල් වලට සාපේක්ෂව ගොඩක් ෆොරිනර්ස්ලා වැඩි මේ පන්සලට. ගොඩක් දිග සැතපෙන බුදු පිළිමයක් තමයි තිබ්බේ. මේ වගේ තැන් වල තිබ්බා අපිට බලා ගන්න තැන්. මේ තියෙන්නේ අපි ඊට පස්සේ දවසක ගියපෝ ඩිනර් ක්‍රූස් එක. මේකේ වීඩියෝස් ඔයාලට ආපහු දවසක අරන් එන්නම්. මේක රෑට අපිට මුළු බැංකොක් නගරයම ලස්සනට පේනවා. පන්සල් ලස්සනට පේනවා. මේ තියෙන්නේ ඔයාලට ජපානයේ ඉඳලා කොහොමද ටිකට් බුක් කරගන්නේ මේ බැංකොක් වලට යන්න. මේ තියෙන්නේ trip.com app එක. මම ගොඩක් මේකෙම තමයි ඔක්කොම මේ තායිලන්ඩ් වලට ඔක්කොම වගේ බුක් කරගත්තේ. ඉතින් මෙහෙ තියෙනවා ස්වර්ණ භූමි කියලා එයාපෝට් එකක්, දොම්මුවන් කියලා එයාපෝට් එකක්. ඇත්තටම ජපානයේ ඉඳලා යනවා නම් ලංකාවේ ඉඳලා යනවා නම් ඒ කොහොමත් දොම්මුවන් කියන එයාපෝට් එකට යන එක ලාභයි. ටිකට් එහෙ ලාභයි. නරිත ඉඳලා යන්න පුළුවන්. ඔයාලට පේනවා ඇතිනේ ටිකට් එකක් සාමාන්‍යයෙන් 14ක් වගේ තමයි වෙන්නේ. ගෙනියන බඩු ප්‍රමාණය අනුව තව මේක චුට්ටක් අඩු වැඩි වෙනවා. යන්න 14 5 වගේ රේන්ජ් එකේ තමයි යන්න ටිකට් එක්කෙනෙක්ට. තනියම මේක බුක් කරගත්ත හැකි. ඊට පස්සේ අපි බලමු
බැංකොක් වල තියෙන හොටෙල්ස්. මේ තියෙන්නේ බැංකොක් තායිලන්ඩ් කියලා ගැහුවාම මේ ඇප් එකේ උඩ ඔයාලට බලා ගන්න පුළුවන් මොන මොන ගණන් වලටද තියෙන්නේ කියලා. ඇත්තට මේකට ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙන්න ඕනේ. මේ වගේ රේන්ජ් වල තමයි සාමාන්‍යයෙන් දෙන්නෙක්ට මේ ගාන 3,000-4,000 වගේ රේන්ජ් වල තමයි සාමාන්‍යයෙන් ඉන්න පුළුවන් හොටෙල් තියෙනවා අපිට ගන්න පුළුවන්. ඒ වගේම තායිලන්ඩ් යන කෙනෙක්ට මේ බෝල්ට් කියන ඇප් එක අනිවාර්යෙන්ම දාගෙන තියන එක ලේසි. මොකද මේ ටැක්සි වලට අපි නිකන් පාර යන ටැක්සි වලට කතා කරලා ගන්නවට වඩා මේ ඇප් එක හරහා ගනුදෙනු කරගන්න එක ඇත්තටම ලේසි, ගාණ අඩුයි. ඒ වගේම තමයි තායිලන්ඩ් වලට යන්න දැන් TDAC කියන ඇරිවල් කාඩ් කියලා කියනවා. ඉතින් ඒක ඉන්ටර්නෙට් එකෙන් ඔයාලට යන්න කලින් ඉමිග්‍රේෂන් එකට ගියාම ඒක යාලා බලනවා. මතක් කරලා ඒක ෆිල් කරලා යන්න. ඉතින් ආයෙ දවසක මේ TDAC කියන ඇරිවල් කාඩ් එක කොහොමද ෆිල් කරන්නේ, ඒකට ඕනේ මොනවද, ඒක දැන් අනිවාර්යෙන් ඇතුල් වෙද්දි ඕනේ වෙනවා තායිලන්තෙට. ඒක ෆිල් කරන්නේ කොහොමද, ඒ ඔක්කොම විස්තර ආයෙ අරගෙන අපි ආයෙ දවසක තායිලන්තේ කරපු දේවල් වීඩියෝ එකකින් අරගෙන එනකම් ඔයාලා පරිස්සමෙන් සතුටින් ඉන්න. මොන හරි දැනගන්න තියෙනවා නම් මතක් කරලා කමෙන්ට් කරලා අපෙන් අහන්න. පුළුවන් දෙයක් නම් ඔයාලට සපෝට් කරනවා. පරිස්සමෙන් ඉන්න. බයි.